නවකතාව කියලා කියන්නේ අද වෙනකොට ලෝකයේ ඉතාම ජනප්‍රිය සාහිත්‍යාංගයක් වෙලා ඉවරයි. දේශ සීමා රහිතව අද වෙනකොට නවකතාව පාඨක ජනයා අතර මුල් බැසගෙන හමාරයි. නවකතාව විවිධ ශානර ඔස්සේ විවිධ භාෂාවලින් මේ මොහොතේ නිර්මාණය වන සාහිත්‍යාංගයක්. ශ්‍රී ලංකාවේ නවකතාව ගත්තොතින් සිංහල භාෂාවෙන් ලියවෙච්ච ප්‍රථම නවකතාව ඉඳලා අද වෙනකොට නවකතාව වඩා දියුණු සහ පරිණාමීය ලක්ෂණ පෙන්නුම් කරනවා. මාර්ටින් වික්‍රමසිංහ, කේ ජයතිලක, මහින්ද ප්‍රසාද් මස්සිමුල, විරාජිනී තෙන්නකෝන් ආදී ලේඛක ලේඛිකාවන් අතර නොවරදවාම කියවෙන නමක් තමයි ජයතිලක කම්මැල්ල විරගල කියන්නේ. කෙටි කතා, නවකතා, කවිසා පරිවර්තන ආදී විශාල ග්‍රන්ථ සමුදායක් සිංහල සාහිත්‍යයට එතුමා අතින් දායාද වෙලා තියෙනවා. අද අපේ සාකච්ඡාවට ලක්වන 8 අවුරුද්ද එතුමාගේ ප්‍රථම නවකතාව වෙනවා. 1987 වර්ෂයේ ඩී.ආර්. විජේවර්ධන අනුස්මරණ සම්මානය දිනා ගැනීමට එතුමාගේ ප්‍රථම නවකතාව වන මෙම 8 අවුරුද්ද නවකතාව සමත් වෙනවා. ඉතින් 8 අවුරුද්ද කියන්නේ එතුමාගේ කෘති අතර සුවිශේෂ නවකතාවක් කිව්වාට වැරැද්දක් නැහැ. ඉතින් අපි 8 අවුරුද්ද නවකතාව ගැන කරුණු විමසා බලමු. වරලියස්ගේ මරණයෙන් පස්සේ යසවතී තම දරුවන් සිව් දෙනා වන විජේසිරි, අමරා, රුවන්සිරි සහ යමුනා සමග ඔවුන් පදිංචිව සිටි ගෝනමලිත්ත ගම්මානය හැරදා යන්නේ ඔවුන්ට හවුහරණක් නොමැති නිසා. නිමානිස් කියලා කියන්නේ වරලියස්ගේ අයියා. ඔහු රැකියාවට සිදු කළේ මැණික් ඇල්ලවත්ත නම් මතු අය මුරගිරීම. තමන්ගේ මල්ලිගේ මරණයෙන් පස්සේ අනාථ වෙච්ච ඔහුගේ බිරිඳ සහ දරු පවුල මැණික් ඇල්ලවත්තේ තමා ජීවත් වන මුරගෙදරට කැන්දාගෙන ඒමට ඔහු කටයුතු කරනවා. නිමානිස්ගේ ඉල්ලීමේ වරදක් නැති බව සහ තමාටත් දරුවන්ටත් වෙනත් හවුහරණක් නොමැති බව වටහා ගන්නා යසවති දරුවන්ද සමග නිමානිස් විසූ මැණික් ඇල්ලවත්තේ මුරගෙදරට පදිංචියට යනවා. නිමානිස් අනික් දරුවන්ට වඩා රුවන්සිරිට ලෙන්ගතු වුණත් පවුලේ වැඩිමලා වෙච්ච විජයසිරිට නම් නිතරම කෙනෙහිලිකම් සිද්ධ කළා. පවුලේ ආර්ථික අපහසුකම් නිසාම විජයසිරිගේත් පවුලේ දෙවන දරුවා වෙච්ච අමරාගෙත් අධ්‍යාපනය මගින් නතර කරන්නට සිද්ධ වුණා. මේ ආකාරයෙන් මාස කිහිපයක් ගතවන විට යසවතී නැවත වතාවක් ගැබිනියක් බවට පත් වෙනවා. කාලය ගතවත්ම ඇය දියණියකට උපත ලබා දෙනවා. ඇයට නම් තබන්නේ ස්වර්ණ කියලා. ඒ වගේම රුවන් සිරිට සහ ස්වර්ණාට මහප්පාගේ ආදරය නිරන්තරයෙන් අනෙත් ළමයින්ට වඩා ලැබුණා. පවුලේ සමාජිකයන්ගේ වැඩිවීමත් පවුලේ ආර්ථික බර වැඩිවීමත් සමගම යසවතී මැණික් ඇල්ලවත්තේ අල්ලි කැටීමට යෑමට තීරණය කරනවා. මෙච්චර කාලයක් උදාසීන ජීවිතයක් උරුම වෙලා තිබෙන විජේසිරි චාලි නැමැති හිතයතුකු සමග කරවල වෙළඳාමකට සම්බන්ධ වෙනවා. එතැන් සිට විජේසිරිගේ ජීවිතයේ වෙනම පරිච්ඡේදයක් ආරම්භ වෙනවා. කාලය ගතවෙත්ම රුවන්සිරි සහ යමුනා ටවුමේ ඉස්කෝලට යන අතර එහිදී ඔවුන් විභාග හොඳින් සමත් වෙනවා. මේ අතර රත්නපාල නම් තරුණෙක් රුවන්සිරිට මුණ ගැසෙනවා. ඔවුන් නිතා ළඟින් ඇසුරු කරන අතර එම මිත්‍රත්වය මැතිවරණ ව්‍යාපාරයක එකට කටයුතු කරන තැනටම වර්ධනය වෙනවා. මැණික් ඇල්ලවත්තේ අයිතිකාරයා වුණේ වර්ණහාමු. වර්ණහාමු පදිංචිලා හිටියේ කොළඹ කුරුඳු වත්තේ. ඔහු ගමට ආවේ ගියේ ඊටම කලාතුරකින්. ඒ නිසා මැණික් ඇල්ලවත්ත බලා කියා ගැනීමට වර්ණහාමු විසින් කොන්දොස්තරවරයෙක් පත් කර තිබුණා. වර්ණන් හාමුද මැතිවරණයට තරඟ කළ නමුත් ධනපතියන්ගේ සූරාකෑම් වලට නිතර දෙවේලේ ලක්වන රත්නපාල සහ රුවන්සිරි ඇතුළු ගැමියන් ඡන්දය පාවිච්චි කරන්නේ ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වෙනුවෙනුයි. රත්නපාල සහ රුවන්සිරි ඇතුළු ගමුන් ඡන්දය දුන් අපේක්ෂකයා ජයග්‍රහණය කරන අතර ඔහුගේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ විශාල වතු වශයෙන් පවතින ඉඩම් ගම්මුන් අතර බෙදා දෙන බවයි. එනිසා ඡන්දය දිනුදාට පහුවදාම ගම්මුන් මැණික් ඇල්ලවත්තට ගොස් මායිම් දමා පදිංචි වීමට උත්සාහ කරනවා. නමුත් සිදුවන්නේ ඔවුන් හීනකින්වත් සිතූ දෙයක් නෙමෙයි. මඳ වේලාවකින් වත්තේ අයිතිකාරයා වන වර්ණන්හාමු සහ ජයග්‍රාහී අපේක්ෂකයා පොලිසියද සමග පැමිණ ගම්මුන් මැණික් ඇල්ලවත්තෙන් වහාම ඉවත් කිරීමට කටයුතු කරනවා. ඉතින් එදත් අදත් එකසේ සිදුවන දේශපාලකයා ජනතාව රැවටීම සහ ඔවුන් මිතුරුව කටයුතු කිරීම මේ සිදුවීමෙන් කතුවරයා මනාව පෙන්නුම් කර තිබෙනවා.
ඉතින් කාලය මෙසේ ගෙවී යද්දී රුවන්සිරි ගමෙන් පැන ගොස් අනුරාධපුර ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක වැඩබිමක අත්උදව් කරුවෙකු වශයෙන් වැඩ කරනවා. මේ අතරදී ඔහුට ආණ්ඩු විරෝධී රැඩිකල් තරුණයින් දෙදෙනෙක් හම්බෙනවා. ඔවුන්ද රුවන්සිරි වගේම රැකියාවක් නොමැති නිසා අත්උදව් දීමට පැමිණි අයයි. මේ අතර දිනක් රාත්‍රියේ නිමානිස්ගේ සහ කොන්දොස්තර මහතාගේ තුවක්කු බලහත්කාරයෙන් පිරිසක් විසින් පැහැර ගනු ලබනවා. සති කිහිපයකට පමණ පසු නිමානිස්ව පොලිසියෙන් රැගෙන ගොස් ඔහුගේ නැති වූ තුවක්කුව ඔහුට පෙන්වනවා. පොලිසිය පවසන්නේ තුවක්කුව වගේම තුවක්කුව පැහැරගත් හොරුන්ද ඔවුන් විසින් අල්ලාගත් බවයි. නිමානිස් හිරකුටිය ළඟට යනවා. එහිදී ඔහු දකින්නේ 7-8 දෙනෙකුගෙන් යුතු කොළු රැලක් තුල රත්නපාල සහ රුවන්සිරි සිටිනා බවයි. නිමානිස්ගේ හිතේ රුවන්සිරි ගැන තිබුණේ ඊටාම දැඩි ආදරයක්. ඉතින් පොලිස් කෝඩුව ඇතුලේ ඉන්න රුවන්සිරි දකින නිමානිස්ට ඇති වෙන්නේ ඊටාම ලොකු දුකක්. කාලයත් එක්ක නිමානිස් ගොඩක් වයසට ගිහිල්ලා තිබුණේ. ඉතින් Tamanගේ හිතේ තියෙන දැඩි ශෝකයත් එක්කම පොලිසියෙන් බැහැරට යන නිමානිස් යසවතී සහ දරුවන් සිටින ප්‍රදේශයට යන්නට බසයකින් පිටත් වී යනවා. ඉතින් නවකතාව මෙන්න මේ විදියට අවසන් වෙනවා. නවකතාවක සාර්ථකත්වයට ලස්සන සිදුවීම් මාලාවක් විතරක්ම තිබිලා බෑ. ඒකට තවත් අඩුම කුඩුම රාශියක් එකතු විය යුතුයි. ඉතින් අන්න ඒ විදියට නවකතාවට ආලෝකයක් ගෙන එක් කරුණක් විදියට සංකල්ප රූපාත්මක සරල භාෂාවක් භාවිතය අපිට හඳුනා ගන්නට පුළුවන්. නවකතාව ගලා යන්නේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. මේ නිසාම චරිත ගැඹුරින් විස්තර කිරීමටත් චරිතවල ගැඹුරු මනෝභාවයන් විවරණය කිරීමටත් කතුවරයාට ඉතාම පහසු වී තිබෙනවා. අට අවුරුද්ද කියලා කියන්නේ යථාර්ථවාදී රීතියට අනුව රචනා කරපු ප්‍රශස්ත මට්ටමේ නවකතාවක්. නවකතාව පුරාම ධනපතියා විසින් නිර්ධන පාන්තිකයා සූරා කෑමත්, දේශපාලඥයන් විසින් මිනිසුන් රැවටීමත්, පියා මලපසු දරු පවුලකට අත්වන ඛේදනීය ඉරණමත්, ප්‍රබලයා විසින් දුබලයා පෙළීමත් ඊටම යථාර්ථවාදී ලෙස නිරූපණය කරලා තියෙනවා. ඉතින් මේ කරුණු සෑම සියල්ලක්ම මෙම නවකතාවේ සාර්ථකත්වයට බලපාලා තියෙනවා. අවසාන වශයෙන් අට අවුරුද්ද කියවන වාරයක් පාසා නවතාවක් ගෙන දෙන ප්‍රශස්ත මට්ටමේ නවකතාවක් විදියට අපිට අගය කරන්නට පුළුවන්.